ආයුබෝවන් කියලා අදත් සුපුරුදු ආදරෙන් පිළිගන්නවා ඔයාලා සියලු දෙනාම සම්පත ටීවී YouTube නාලිකාවට 2025 වර්ෂයේ සෙනසුරු මාරුව ඔබට බලපාන ආකාරය තමයි අද කතා කරන්න සූදානම් වෙන්නේ 2025 මාර්තු 29 වන දින සෙනසුරු ග්‍රහයා නැතිනම් ශනි ග්‍රහයා ඔබේ කේන්දරයේ මීන රාශියට පැමිණීමට නියමිතයි කුම්භ රාශියේ එතෙක් ගමන් කරන මූල ත්‍රිකෝණ බලයකින් තමන්ගේම රාශියක ගමන් කරමින් සිටින සෙනසුරු ග්‍රහයා මාර්තු 29 වනදා මීන රාශිගත වීමට නියමිතයි. ගුරු ග්‍රහයාට හිමි මීන රාශිගත වීමත් සමග ඒ රාශිවලට බලපෑම් කරන ආකාරය අපි ඉදිරියට කතා කරමු. ඉතින් මේ ආකාරයට 2025 මාර්තු 29 වනදා සෙනසුරු ග්‍රහයා මීන රාශිගත වෙලා වරින් වර වක්‍ර වෙමින් නිවෘත වෙමින් යන දීර්ඝ ගමනක අවසානය නැවත 2028 පෙබරවාරි මාසේ 23 වනදා වන විට සෙනසුරු ග්‍රහයා මීන රාශිය හැර මේෂ රාශියට සංක්‍රමණය වීමට නියමිතයි. එතෙක් ඊටම දීර්ඝ කාලයක් බව ඔබ අවබෝධයෙන් ඇති කියලා මම හිතනවා. ඉතින් මේ ආකාරයට ඊටම දීර්ඝ කාලයක් මීන රාශිය තුල සෙනසුරු ග්‍රහයාගේ ගමන් මඟ විස්තර වෙනවා. ඉතින් මේ ආකාරයේ දීර්ඝ ගමනක ප්‍රතිඵලයක් වශයෙන් ඔබටත් විවිධාකාරයේ තත්ත්ව ඇති වෙන්න පුළුවන් මේ ග්‍රහ මාරුවත් සමගම විශේෂයෙන්ම සෙනසුරු ග්‍රහයාගේ සංක්‍රාන්තිය එහෙම නැත්නම් රාශි මාරු කිරීම පොදුවේ සියලුම රාශි වලට රාශි චක්‍රයේ රාශි 12ටම සැලකිය යුතු ආකාරයක වෙනසක් සිද්ධ කරන්නට හැකියාව ලැබෙනවා. මොකද සෙනසුරු ග්‍රහයා කියන්නේ ඊටාම මන්දගාමී ග්‍රහයෙක් රාශියක් තුළ ඊටාම දීර්ඝ කාලයක් Tamanගේ ගමන සිද්ධ කරනවා. ඒ වගේම මිනිස් ජීවිත තුළට මේ කාලයත් සමග වැඩි බලපෑමක් එල්ල කරන්නට සමත් වෙන ප්‍රධාන ග්‍රහයන්ගෙන් කෙනෙක් විදිහට අපි ග්‍රහ මණ්ඩලය තුළ සෙනසුරු ග්‍රහයාව හඳුනා ගන්නවා. මේ ආකාරයට සෙනසුරු ග්‍රහයාගේ සංක්‍රාන්තිය එහෙම නැත්නම් සෙනසුරු ග්‍රහයාගේ රාශි මාරු කිරීම සියලුම රාශි වලට යම් ආකාරයකට වෙනසක් බලපෑමක් එල්ල කරන්නට සමත් වෙනවා. මේ ග්‍රහ මාරුව ඔබගේ වෘත්තීය ජීවිතයට සම්බන්ධතාවයන්ට සෞඛ්‍ය තත්ත්වයට ඒ වගේම ජීවිතයේ විවිධ අංශ ආර්ථිකයට රැකිරක්ෂාවන් මේ ආකාරයේ විවිධ අංශ කෙරෙහි වැඩි බලපෑමක් එල්ල කරන්නට සමත් වෙනවා. විශේෂයෙන්ම ඇතැම් රාශිවලට ඒ රාෂ්ටක තත්ත්වයක් ආරම්භ කරනවා. තවත් රාශිවල ඒ රාෂ්ටක තත්ත්වයේ අවසන් වීමක් සනිටුහන් කරනවා. මේක විවිධාකාරයට මේ රාශි මාරු වීම ඔබට බලපාන්න පුළුවන් කියලා මම අර්ථකථනය කළේ ඒ නිසායි. ඒ සමහර විට ඔවුන්ගේ ජීවිතවල මෙතෙක් තිබූ තීරණාත්මක තත්ත්ව ගැටලුවකින් තොර විසඳා ගන්නට සෙනසුරු ග්‍රහයාගේ මීන රාශිගත වීම යහපත් ආකාරයේ ප්‍රතිඵල උදා කරනවා. ඇතමුන්ට තමන්ගේ ජීවිත තුළ තීරණාත්මක අවදීන් සනිටුහන් කරමින් සෙනසුරු ග්‍රහයා මීන රාශිගත වීමක් සිද්ධ වෙනවා. වෛදික ජ්‍යොතිෂයේදී සෙනසුරු ග්‍රහයාගේ මාරුව නැත්නම් ශනි ග්‍රහයාගේ ගෝචරය ප්‍රධාන වශයෙන්ම යහපත් ලෙස දකිනා සෙනසුරු ග්‍රහයා 3 වන භාවයේ ගමන් කරන විට 6 වන භාවයේ ගමන් කරන විට 11 වන භාවයේ ගමන් කරන විට මිනිස් ජීවිත තුළට සුබදායක තත්ත්ව උදා කරන ලෙස සැලකීමක් පවතිනවා. ඒ වගේම 7 වන භාවයේ ගමන් කරන විට සෙනසුරු ග්‍රහයා ඊටාම යහපත් ආකාරයට දරා ගැනීමේ හැකියාව නිර්මාණය කරමින් සෙනසුරුගේ දික් බලයක් නිර්මාණය කරමින් තමයි ගමන් කරන්නේ. විශේෂයෙන්ම 7 වන භාවයේ ගමන් කරද්දී වෙනත් ස්ථානවලදී බොහෝ විට සෙනසුරු ග්‍රහයා මේ 3 6 11 කියන ස්ථානයන් වලට අමතරව අනෙක් ස්ථානවල සෙනසුරු ග්‍රහයාගේ ගමන් කිරීම සිද්ධ වෙන විට බොහෝ විට ඔවුන්ගේ ජීවිත තුළ දැඩි ඉවසීම සහ ඔරොත්තු දීමේ හැකියාව පරීක්ෂා කරන අභියෝගාත්මක කාලයක් ලෙස අපිට හඳුනා ගන්නට හැකියාව ලැබෙන ඔවුන්ගේ ජීවිත තුළ ඔරොත්තු දීමේ හැකියාව ඉවසීම කියන එක පරීක්ෂාවට ලක් කරන කාලයක් ලෙස තවදුරටත් අපිට හඳුනා ගන්න පුළුවන්. මේ බලපෑම තේරුම් ගැනීම ඔබට ඉදිරි කාල පරිච්ඡේදයන් ඊටාම යහපත් ආකාරයට ගත කරන්න වඩා දැනුවත් භාවයකින් යුක්තව සූදානමකින් යුතුව
ඒ අවස්ථාව සඳහා මුහුණ දෙන්න උපකාරී වේවි කියලා මම හිතනවා. මේ අභියෝගාත්මක කාලයක් නම් ඔබේ කේන්දරයට අනුව ඔබට උදා වෙන්නේ. ඉතින් ඔබට මේ දැනුවත් වීම ඉතාම වැදගත් වේවි ඔබේ ජීවිතයේ ඉදිරියට සැලසුම් කර ගැනීම සඳහා. මේ ආකාරයේ අභියෝග ඔබව කඩා වැටීමට පත් කිරීමක් නොවන බවත් මම මතක් කරනවා. ඊටාම කර්කශක අත්දැකීම් තුළින් ස්ථාවරව නැගී සිටීමට තමයි මේ කර්මකාරක ශනිග්‍රහයා විසින් ඔබට ජීවිතයට වටිනා පාඩම් කියලා දීලා යන්නේ. ඔබ ඒ බවත් මතක තබා ගත යුතුයි. අපේ ජීවිත අවබෝධය ආධ්‍යාත්මික ජීවිතයක් තුළ තියෙන වටිනාකම මේ සියලුම දේවල් කර්මකාරක සෙනසුරු ග්‍රහයා විසින් අපිට අවබෝධ කොට දීමක් තමයි මේ ස්ථානවල ගමන් කරනකොට සිද්ධ කරන්නේ. ඉතින් ධර්ම රාජ කියන අන්වර්ථ නාමෙනුත් අපි සෙනසුරු ග්‍රහයාව හඳුනාගන්නේ ඒ නිසායි. සෙනසුරු ග්‍රහයා විසින් ලබා දෙන වටිනා ජීවිත පාඩම් ඔබ ඊටාම හොඳින් මතක තබා ගන්නටත් එයින් ඔබේ ජීවිතය සාර්ථක කර ගන්නටත් උනන්දු විය යුතුයි. ඒ ආකාරයට තමයි ඔබ කටයුතු කළ යුත්තේ. ඒ හැර සෙනසුරු ග්‍රහයාට බියවීමක් කිසිසේත්ම අවශ්‍ය වන්නේ නැහැ. ඔබේ කේන්දරයේ සෙනසුරු ග්‍රහයා 3 6 11 හැර වෙනත් භාවයක නම් ගෝචරය සිද්ධ කරන්නට නියමිතව තිබෙන්නේ. ඔබව බිය ගැන්වීමක් හෝ ඔබට යම් ආකාරයක අපහසුතාවයකට පත් කිරීම නෙවෙයි මගේ අරමුණ. ඉතින් ඔබ තේරුම් ගත යුතුයි මේ කාලයේදී ඔබට යම් ආකාරයකට ඉවසීම හා ඔබේ අභියෝගයකට ඔබට මුහුණ දෙන්නට පුළුවන් හැකියාව ශක්තිය පරීක්ෂාවට පත් කිරීමක් තමයි සෙනසුරු ග්‍රහයා විසින් සිද්ධ කරන්නේ. 2025 වර්ෂයේ ඔබේ වෘත්තීය ජීවිතයේදී බාධක ඉවත් කරගන්න ඔබට ගැළපෙන මඟ පෙන්වීමක් සඳහා ඔබ ජීවිතයේ විවිධ අංශවල තියෙන බාධක ඉවත් කරගෙන ඔබට ඉදිරියට යන්නට මඟ පෙන්වීමක් සඳහා තමයි මේ ආකාරයට පළ කිරීමක් සිද්ධ කරන්නේ. ඒ වගේම ඔබේ පුද්ගලික කේන්ද්‍රයේ ග්‍රහ බලයට අනුව ඔබට මේ තත්ත්ව අඩු වැඩි වශයෙන් වෙනස් වෙන්න පුළුවන්. විශේෂයෙන්ම ඔබගේ වෙන මහා දශා අතුරු දශාහි ප්‍රතිඵල සමග මේ තත්ත්වය වෙනස් වෙන්නට පුළුවන්. ඒ වගේම ඔබේ අම්මාකාරයකට ඒ රාෂ්ටක තත්ත්වයකට මැදිව සිට එයින් මිදුණා නම් සම්පූර්ණයෙන් මේ තත්ත්වය වෙනස් වෙන්න පුළුවන්. එහෙමත් නැතිනම් ඔබ ඒ රාෂ්ටකයකට ලං වෙනවා නම් ඒ රාෂ්ටක කිහිපයකට ලං වෙනවා නම් ඒ ආකාරයට ඔබගේ ජන්ම පත්‍රයේ ග්‍රහ බලය ඔබගේ වන මහා දශා අතුරු දශා ඔබේ උපත්ති ග්‍රහ බලය මත මේ තත්ත්ව අඩු වැඩි වශයෙන් වෙනස් වෙන්නට පුළුවන් කියන එක අවබෝධ කොට ගත යුතුයි. ඒ ආකාරයට ඔබ දැනුවත් භාවයකින් තමයි පොදුවේ මා විසින් ගෙන එන ලද රාශියෙන් රාශියට ගෙන එන ලද පලාපල වෙත අවධානය යොමු කළ යුත්තේ. ඒ වගේම ඔබට කළ යුතු අත්පිළිවෙත් විටින් විට මම මේ වීඩියෝ එක තුලදී ප්‍රකාශ කරනවා. ඉතින් ඔබට පුළුවන් මේ දේවල් අනුගමනය කරමින් ඉදිරියට ඔබේ ජීවිත කාලයට යහපතක් උදා කර ගන්නට ඒ දේවල් ප්‍රයෝජනයට ගන්න. එහෙමනම් අපි බලමු රාශි චක්‍රයේ මුල්ම රාශියේ සිට අවසන් රාශිය දක්වා ඒ රාශි වලට සෙනසුරු ග්‍රහයාගේ මීන රාශිගත වීම මොන ආකාරයකට බලපෑම් එල්ල කරයිද කියලා. ඉතින් පලාපල කතනයේදී මම මේ වර සෙනසුරු ග්‍රහයාගේ රාශි මාරුව සම්බන්ධයෙන් පමණයි කතා කරන්නේ. වෙනත් පලාපල අපි නිරන්තරයෙන්ම ඔබත් සමග සාකච්ඡා කරන නිසා මේ අවස්ථාවේදී සෙනසුරු ග්‍රහ මාරුව කෙරෙහි වැඩි අවධානයක් යොමු කරනවා. ඒ වගේම පලාපල කතනයට යොමු වෙන්නට මත්තෙන් ඔයාලගෙන් ආදරණීය ඉල්ලීමක් කරනවා මගේ channel එක සම්පත TV YouTube නාලිකාව subscribe කරන්න. ඒ වගේම මේ වීඩියෝ එක ඔයාලට ප්‍රයෝජනවත් නම් ඔයාගේ යාළුවොන්ට බලන්න share කරන්න. අපේ වීඩියෝස් වලට like කරන්න, comment කරන්න. ඔයාලගේ අදහස් ඉතාම ගෞරවයෙන් අපි පිළිගන්නවා. අපි බලමු මේෂ රාශියේ සිට මීන රාශිය දක්වා සෙනසුරු ග්‍රහයාගේ මීන රාශිගත වීම කොයි ආකාරයට බලපෑම් එල්ල කරයිද කියලා. ඒ වගේම ඔබට ඒ සඳහා කළ යුතු පිළිවෙත් මොනවද කියලත් කතා කරන්නට මම සූදානම් වෙනවා. ඊළඟට රාශි චක්‍රයේ 7 වන රාශිය වන තුලා රාශිය සම්බන්ධ කතා කරන්නේ. තුලා ලග්න හිමි ඔබගේ කේන්දරයේ 6 වන භාවයට තමයි සෙනසුරු ග්‍රහයාගේ ප්‍රවිෂ්ඨ වීම සිද්ධ වෙන්නේ. 2025 වර්ෂයේ මාර්තු 29 වෙනිදා සිද්ධ වෙන සෙනසුරු ග්‍රහයා මීන රාශිගත වීම
කියන මේ කාලය තුල සෙනසුරු ග්‍රහයා ඔබේ 6 වන භාවයේ තමයි මීන රාශිය තුල තමයි ගෝචරය සිද්ධ කරන්නේ. මීන රාශියට තමයි පැමිණෙන්නේ. ඉතින් මේ කාලයේදී ඔබ වෙහෙස මහන්සි වී වැඩ කිරීම, ඒ වගේම ප්‍රමාද වූ සාර්ථකත්වයන් වෙනුවෙන් කටයුතු කරන කාලයක් වේවි. පසුගිය කාලයේදී ඔබට වෙහෙස මහන්සියක් දරන්නට සිද්ධ වුණා නම් ඔබේ වැඩ රාජකාරී තුල ඒ වගේම යම් ආකාරයකට ප්‍රමාදයක් සිද්ධ වුණා නම් අභියෝගයන්ට මුහුණ දෙන්නට සිද්ධ වුණා නම් මෙවර ඔබට ඒ අභියෝග ජය ගැනීමේ හැකියාව තිබෙනවා. ඔබට එදිනෙදා වැඩ කටයුතු වල සාර්ථකත්වය උදා කරගන්නට ලැබේවි. සෙනසුරු ග්‍රහයා මේ ආකාරයට තුලා ලග්න හිමි ඔබගේ 6 වන භාවයේ ගමන් කරන විට ඔබ අපේක්ෂා කරන ලද ප්‍රතිඵල ඔබ යම් ශාස්ත්‍රයක ඔබේ රැකියා ශාස්ත්‍රය වෙන්න පුළුවන්, ඔබේ ව්‍යාපාරික ශාස්ත්‍රය වෙන්න පුළුවන්, වෙනත් ඕනෑම ශාස්ත්‍රයක වෙන්න පුළුවන්. ඔබ අපේක්ෂා කරන ප්‍රතිඵලය ලබා ගැනීම සඳහා ඔබට අමතර උත්සාහයක් උනන්දුවක් දැරීමට සිද්ධ වෙන කාලයක් බවත් මතක් කරනවා. ඔබ ඊටාම උත්සාහයෙන් උනන්දුවෙන් කැපවීමෙන් කටයුතු කළොත් ඔබ අපේක්ෂා කරන ප්‍රතිඵල ඒ අංශවල උදා කර ගන්නටත් ඔබට හැකියාව වාසනාව පවතිනවා. ඉතින් මේ කාලයේදී තුලා ලග්න හිමි ඔබට ඔබගේ විනය සම්බන්ධයෙන් අවබෝධයෙන් කටයුතු කළ යුතු වෙනවා. ඒ වගේම නොපසුබට උත්සාහය, ධෛර්යය, ඉවසීම කියන එකත් ඔබ ප්‍රගුණ කළ යුතු වෙනවා. තරඟකරුවන් ඒ වගේම සතුරන් පරාජය කරන්නට ඔබට ඒ අනුව හැකියාව වාසනාවත් උදා වීමට නියමිතයි. ඔබ නොකඩවාම වෙහෙස මහන්සි වී වැඩ කරන තුලා ලග්න හිමියෙක් නම් වෙහෙස මහන්සි වී වැඩ කිරීමෙන් ලැබෙන ප්‍රතිඵල කෙරෙහි ඊටාම සතුටුදායක ආකාරයට දකින්නට ඔබ පුරුදු පුහුණු විය යුතුයි. ඒ ආකාරයට ඔබ ධනාත්මක චින්තනය වර්ධනය කරගත්තොත් රැකියාව තුලත් ජයග්‍රහණ ලබා ගන්නට ඔබට හැකියාව ලැබේවි. තුලා ලග්න හිමියන් වශයෙන් රැකියා ස්ථානයේ තරඟකාරීත්වය වැඩි වෙන කාලයක් බවට පත් වේවි. ඒ සඳහා අමතර උත්සාහයකින් තමයි මෙවැනි තරඟකාරී තත්ත්ව සඳහා මුහුණ දෙන්නට ඔබට සිද්ධ වෙන්නේ. ඉතින් ඒ ගැනත් ඔබ අවබෝධයෙන් මේ වර්ෂ 2කමාරක කාලය ගත කරන්න කියන එක මම මතක් කරනවා. මීන ලග්න හිමි ඔබට සමාවෙන්න තුලා ලග්න හිමි ඔබට ඔබගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් කතා කළොත් මේ සෙනසුරු ග්‍රහයාගේ මීන රාශිගත වීමත් සමග පැරණි සෞඛ්‍ය ගැටලු මෙතෙක් තිබිලා ඔබගෙන් යටපත් වුණු සෞඛ්‍ය ගැටලු දීර්ඝ කාලයක් තිස්සේ ඔබ දුක් විඳින ලද සෞඛ්‍ය ගැටලු නැවත මතුවෙන්නට පුළුවන් හැකියාවක් බැවින් ඔබ ඊටාම ප්‍රවේශම් සහගත විය යුතුයි. ඔබේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් ආහාර පාන ඒ වගේම ව්‍යායාම කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින් ප්‍රමාදයක් ඇති නොකරගෙන කටයුතු කරන්නටත් ඔබ වග බලා ගත යුතුයි. ඔබ මේ ආකාරයට 2025 මාර්තු 29 වනදා ආරම්භ වෙන ඒරාෂ්ටක තත්ත්වයට මුහුණ දීමත් සමගම ඔබටම නොහිතන ආකාරයේ ජවයක් ශක්තියක් උදා වේවි. ඔබට ඔබගේ කටයුතු කර ගැනීම සඳහා යහපත් මානසිකත්වයක් ඇති කර ගැනීම තමයි මේ කාලයේදී ඔබ සිදු කළ යුත්තේ. සාමාන්‍ය වෙහෙස මහන්සියලා වැඩ කිරීමෙන් ඔබට හොඳ ප්‍රතිඵල නෙලා ගන්නට පුළුවන් කාලයක්. ඔබේ ඉවසීම, ඔබේ ලෙන්ගතුකම ඔබට යහපත් තත්ත්ව උදා කරන්න හේතු වේවි. නමුත් ඔබ අපේක්ෂා කළ ප්‍රමාණයක් තියෙනවා නම් ඒ ප්‍රමාණයට වඩා වැඩියෙන් කාලයක් ඔබට මේවැනි කටයුතු සාක්ෂාත් කර ගැනීම සඳහා ගත වෙන බවත් ඔබ මතක තබා ගත යුතුයි. මේ සියලුම කරුණු කාරණා සමග තුලා ලග්න හිමි ඔබට 2025 වර්ෂයේ මාර්තු මාසයේ 29 වෙනිදා සිද්ධ වන සෙනසුරු ග්‍රහයා මීන රාශියට පැමිණීමත් සමග යම් ආකාරයකට ඔබව වෙහෙසට පත් කරන කාලයක් වේවි. ඔබේ සම්බන්ධයෙන් අවබෝධයෙන් සිටිය යුතුයි. විශේෂයෙන්ම ඔබේ එදිනෙදා කටයුතු තුළට බාධාවක් එල්ල වේවි, මන්දගාමී බවක් එල්ල වේවි. කොහොමුණත් ඔබ පුද්ගලිකව ඔබේ ජන්ම කේන්ද්‍රයේ ග්‍රහ බලය, ඒ වගේම ඔබගේ උප්පත්ති ස්වභාවය, ඔබ ගෙවන මහදශා අතුරු දශාහි ශුභ හෝ අශුභ තත්ත්ව සමග මේ තත්ත්වය අඩු වැඩි වශයෙන් වෙනස් වෙන්නට පුළුවන් කියන එකත් ඊටාම ආදරයෙන් තුලා ලග්න හිමි ඔබට මතක් කරනවා. මෙවැනි කටයුතු බහුලව ඔබට ඔබේ ජීවිතය තුළ මේ අවුරුදු 2කමාරේදී අත්විඳින්නට සිද්ධ වුණොත් ඔබට පුළුවන්
ඊටාම දැනුවත් භාවයකින් බුද්ධියකින් කටයුතු කරමින් මේ தත්ත්ව පාලනය කරගන්න. ඉතින් ඔබ ඒ ආකාරයට ඔබේ தත්ත්ව පාලනය කරගත්තොත් තුලා ලග්න හිමි ඔබට ඊටාම යහපත් ආකාරයට කටයුතු පවත්වාගෙන යාමේ හැකියාව හා වාසනාව උදා වී තිබෙනවා. 2025 මාර්තු 29 වනදා සිදුවෙන්නට නියමිත සෙනසුරු මාරුවේදී එහි අශුභ බලපෑම් අවම කර ගැනීම සඳහා මේ ආකාරයට පිළියම් සිදු කරන්නට ඔබට පුළුවන්. එහිදී ඔබට පුළුවන් සෙනසුරු ග්‍රහයා කෙරෙහි ගෞරවයෙන් යුක්තව සෙනසුරු වන්දනාව කෙරෙහි යොමු වෙන්නට, විශේෂයෙන්ම සෙනසුරාදා දිනවල බෝධි පූජා පවත්වන්න පුළුවන්. සෙනසුරාදා දින උපවාස පවත්වන්නට පුළුවන්. සෙනසුරාදා දින නිර්මාංශව ගත කරන්න පුළුවන්. මේ සියලු කටයුතු ඔබ ඊටාම අදිෂ්ඨානශීලීව සිදු කරනවා නම් තමයි වඩාත් ප්‍රතිඵලදායක වන්නේ. ඒ වගේම මේ සියලුම කටයුතු වලට පෙර ඔබේ ආගමානුකූල වත්පිළිවෙත් කෙරෙහි වැඩි අවධානයක් ලබා දිය යුතුයි. ඔබේ ආගමානුකූල කටයුතු වලට අනතුරුව සෙනසුරු ග්‍රහයා කෙරෙහි ගෞරවයෙන් යුතුව දිනපතාම ඕම් ශාම් ශනීශ්වරාය නමः කියන මේ ස්තෝත්‍රයේ මේ ගාථා පාඨය දිනකට 108 වතාවක් ඔබට කියන්නට පුළුවන් නම්, මෙනෙහි කරන්නට පුළුවන් නම් ඒකත් ඔබට ඊටාම යහපත් තත්ත්වයක් වෙනවා. ඒ වගේම සෙනසුරාදා දිනවල අසරණ පුද්ගලයන්ට ආහාර පාන ඇඳුම් පැළඳුම් ලබා දෙන්න පුළුවන්. එහිදී කළු ඇඳුම්, තද නිල් පාට ඇඳුම් පරිත්‍යාග කරන්නට ඔබට පුළුවන් නම් ඒකත් වඩා සුදුසු වෙනවා. සෙනසුරාදා දිනවල උපවාසය කරන්නට අපහසු පුද්ගලයන්ට පුළුවන් නිර්මාංශව ගත කරන්න, සෙනසුරු දෙවියන් වෙනුවෙන් පින් අනුමෝදන් කරන්න පුළුවන්. දේව ආශිර්වාදය ලබා ගැනීම සඳහා විෂ්ණු දේවාලයකට, ගණපති දේවාලයකට ඔබට යන්නට පුළුවන්. ඒ වගේම සෙනසුරාදා දින බෝධි පූජාවන් පවත්වන්නට පුළුවන්. ඊට අමතරව කපුටන්, අයාලේ යන සුනකයන් වැනි සත්වයන් හට ආහාර පාන ලබා දෙන්නටත් ඔබට පුළුවන් සෙනසුරු ග්‍රහයාගෙන් එන්නා වූ අශුභකාරී තත්ත්වය පාලනය කර ගැනීම සඳහා. ඊට අමතරව තල තෙල් පහන් දැල්වීම, තල ඇට මිශ්‍ර පහන් දැල්වීම, අබ තෙල් පහන් දැල්වීම මෙවැනි කටයුතු තුළිනුත් ඔබට සෙනසුරු ග්‍රහයාගෙන් එන්නා වූ අශුභකාරී තත්ත්ව පාලනය කර ගැනීමේ හැකියාව ඔබට ලැබෙනවා. ඉතින් ඔබට පුළුවන් ඔබට පහසු ආකාරයකට මේ කටයුතු සිද්ධ කරන්නට විෂ්ණු දේව වන්දනාව, ගණපති දේව වන්දනාව සෙනසුරු අපලයේදී ඔබට වඩාත් ප්‍රතිඵලදායක වෙනවා. ඉතින් ඔබ ඕනෑම ආගමික පුද්ගලයෙක් වුණත් ඔබේ ආගම අනුකූල කටයුතු තුළට මූලිකත්වය ලබා දීලා සෙනසුරාදා දින මෙවැනි පිළියම් සඳහා යොමු වෙන්නට පුළුවන්. එවැනි කටයුතු වලින් ඔබට සාර්ථකත්වය අත්විඳින්නට ලැබේවි. දිනපතාම ඔබේ ආගමානුකූල කටයුතු වලින් අනතුරුව සෙනසුරු ග්‍රහ ස්තෝත්‍ර වන්දනාවන් කරන්න පුළුවන්. විශේෂයෙන් මම ඔබට ඊටාම් කෙටි මන්ත්‍රයක් ඉදිරිපත් කරේ ඕම් ශාම් ශනීශ්වරාය නමः. මේ ගාථා පාඨය 108 වතාවක් ඔබට නිතර මෙනෙහි කරන්නට, ඔබේ හිතින් මේ දේවල් අනුස්මරණය කරන්නට හැකිනම් ඒ සමග සෙනසුරු ග්‍රහයාට ගෞරවය පුද කරන්නට, පින් අනුමෝදන් කරන්නට ඔබට හැකිනම් ඒදී ඔබට ඊටාම සුබ ප්‍රතිඵල නෙලා ගන්නට පුළුවන්. මේ ආකාරයට තමයි සෙනසුරු මාරුවත් සමග ඔබට ඇතිවන පීඩාකාරී තත්ත්ව මගහරවා ගැනීම සඳහා පිළියම් කළ යුත්තේ. ඉතින් මම හිතනවා ඔබට මේ දේවල් පැහැදිලි ඇති කියලා. ඔබට පැහැදිලි වන ආකාරයට ඊටාම කෙටියෙන් තමයි සෙනසුරු මාරුව ගැන ඔබට විස්තර ගෙනාවේ. ඉතින් එහෙනම් මම ගිහිල්ලා එන්නම්. යන්නට මත්තෙන් නැවතත් මතක් කරනවා මගේ channel එක සම්පත් TV YouTube නාලිකාව subscribe කරන්න. ඒ වගේම මේ වීඩියෝ එක ඔයාට වැදගත් වුණා නම් ඒ වගේම තවත් කෙනෙකුට වැදගත් වෙන්න share කරන්න කියලාත් මතක් කරනවා. මගේ වීඩියෝ එකට like කරන්න, comment කරන්න, ඔයාගේ අදහස් ඉදිරිපත් කරන්න කියන ආදරණීය ඉල්ලීම කරනවා. ගිහිල්ලා එන්නම්. ඔයාලා සියලු දෙනාටම ඉතාමත් යහපත් අනාගතයක් උදා වේවා.